ඇයි මේ චෙප් යුනිෆෝම් එකට රෙස්පෙක්ට් කරන්නේ නැත්තේ? දන්නේ නැද්ද? එහෙම නැත්නම් නොතේරුම් කමද? ඇකඩමි චෙප් YouTube channel එකෙන් අපි ඉගෙන ගමු. මේ වෙනකොට ෂෙෆ් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෂෙෆ් කෙනෙක් වෙන්න බලන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ පාඩම අද ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. හේතුව තමයි ඔයා මේ දේ අද ඉගෙන ගත්තා කියන්නේ කොන්ෆිඩන්ස් ඇතුව ෂෙෆ් කෙනෙක් විදියට ඔයාගේ පාත් එක එහෙම නැත්නම් ඔයාගේ කැරියර් එක ඉස්සරහට බිල්ඩ් අප් කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම පාඩමත් එක්ක ඉන්න. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ ෂෙෆ් යුනිෆෝම් එක ගැන. හරි, එහෙනම් අද අපි පාඩමට යන්න කලින් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. ඇයි අපිට මේ ෂෙෆ් යුනිෆෝම් එක වැදගත් වෙන්නේ? අපි කිචන් එකට යනකොට අපි අනිවාර්යෙන් යුනිෆෝම් එකක් අඳින්න ඕනේ. ඔව්, අනිවාර්යෙන්ම ඔයා ෂෙෆ් කෙනෙක් නම් ඔයා ෂෙෆ් යුනිෆෝම් එක ඇඳිය යුතුමයි. ඉතින් ඇයි අපි මේ යුනිෆෝම් එකක් අඳින්නේ? මොකටද මෙහෙම අඳින්නේ? හරි, මම ඔයාලට කියලා දෙන්නම්. මේකේ පළවෙනි පොයින්ට් එක තමයි ඔයාලා දන්නවා අපි ෂෙෆ්ලා විදියට හැම වෙලේම අපි ෆුඩ් එක තමයි. ඉතින් මේ දේවල් මේන්ටේන් කරනකොට අපේ හයිජීන් ප්‍රැක්ටිස් එකට නම්බර් 1 වෙනවා මේ යුනිෆෝම් එක. ඒ නිසා අපිට හොඳ හයිජීන් ප්‍රැක්ටිස් කරන්න නම් අපේ යුනිෆෝම් එක එමන් නැත්නම් අපිට අනිවාර්යෙන් යුනිෆෝම් එකක් තියෙනවා. දෙවෙනි කාරණාව තමයි ඔයාලා දන්නවා කිචන් එකක වැඩ කරනකොට රිස්ක් සමහර වෙලාවට ඒ කියන්නේ අපි ගින්දරත් එක්ක වැඩ කරනවා, අපි රත් වෙච්ච තෙල් එක්ක වැඩ කරනවා, අපි සෙක්ෂන් එක සෙක්ෂන් වල වැඩ කරනවා, අපි oven එක වැඩ කරනවා. ඉතින් මේකෙදී chefගේ සේෆ්ටිය නම්බර් 1 වෙනවා. ඉතින් මෙන්න මේ සේෆ්ටි ෆස්ට් නිසා අනිවාර්යයෙන්ම මේ යුනිෆෝම් එක අපිට පාවිච්චි කළ යුතුමයි. මෙන්න මේ විදිහට අපේ chefලා busy operation එකේ එහෙම නැත්නම් under pressure එකේ වැඩ කරනකොට සමහර වෙලාවට අපිට මේ ඇක්සිඩන්ට් එහෙම නැත්නම් අතපය පිච්චෙන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. ඉතින් අපේ යුනිෆෝම් එකත් එක්ක ඔයාලට පුළුවන් ප්‍රොටෙක්ට් වෙන්න. තුන්වෙනි පොයින්ට් එකට යන්න. මේ තුන්වෙනි පොයින්ට් එක ගැන කතා කරනකොට මෙතනදී ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා දන්නවා ෂෙෆ් කෙනෙක් විදියට අපේ අපියරන්ස් එකට ප්‍රොපර් යුනිෆෝම් එකක් නැත්නම් කොහොමද කේස් ඔයාව හරියට අඳුනගන්නේ? ඔයාගේ සිග්නේචර් එක තමයි ඒක. ඒ නිසා අනිවාර්යෙන් මතක තියාගන්න මෙන්න මේ තුන්වෙනි පොයින්ට් එකේදීත් ඔයාට මෙන්න මේ යුනිෆෝම් එක කියන දේ ගොඩක් වැදගත් වෙනවා. ඊළඟ හතරවෙනි පොයින්ට් එකට යනකොට ඒකෙදී ඔයා දන්නවද අපි ෂෙෆ්ලා විදියට කිචන් එකක වෙන්න පුළුවන්, කිචන් එකක වෙන්න පුළුවන් ඕනම තැනක වැඩ කරනකොට අපි කම්ෆර්ටබල් විදියට වැඩ කරන්න ඕනේ. ඉතින් මේකට අපේ යුනිෆෝම් එක ගොඩාක් හෙල්ප් කරනවා. ඒ වගේම තමයි අපිව සේෆ්ලි, ඒ කියන්නේ සේෆ්ටි විදියට වැඩ කරන්න අපිට ගොඩාක් මේ යුනිෆෝම් එක උපකාර වෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රධාන කරුණු හතර යටතේ තමයි අපිට මේ ෂෙෆ් යුනිෆෝම් එක ගොඩක් වැදගත් වෙන්නේ. හරි, මේ පාඩමේ ඉස්සරහට යන්න කලින් අපි අවුරුදු 200ක් පස්සට යමු. ඇයි මං එහෙම එකපාරට කිව්වේ? හරි, මේ යුනිෆෝම් එක ගැන කතා කරනකොට ඔයාලට අවුරුදු 200ක් පස්සට යන්න වෙනවා මේකේ ආරම්භයට. මං ඔයාලට කියලා දෙන්නම් ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මේ දක්වා මේ යුනිෆෝම් එක ඩෙවලොප් වුණේ කොහොමද, එහෙම නැත්නම් ඉම්ප්‍රූව් වුණේ කොහොමද කියලා. මම හිතන්නේ මේ කතාවෙන් පස්සේ ඔයාලට අනිවාර්යෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. 1800 ගණන් වල මේ සූපවේදය කියන දේ තිබුණා. ඒක ග්‍රාමීය වශයෙන් එහෙම නැත්නම් ඔය පොඩි විදියට තිබ්බා. ඉතින් ඒ කාලේදී මේකට යුනිෆෝම් එකක් තිබුණේ නැහැ. සාමාන්‍ය විදියට ඒගොල්ලෝ සාමාන්‍ය ඇඳුම් තමයි ඇඳේ. නමුත් 1820-50 අතර කාලේදී මේ විදියට ග්‍රාමීයව තිබ්බ මේ සූපවේදය කියන කලාව මිනිස්සු අතරට ගේන්න එහෙම නැත්නම් මේක උත්මය දෙයක් විදියට ඉදිරියට ගෙනියන්න මුල් වරට කටයුතු කරේ. එහෙම නැත්නම් මේකේ නිර්මාතෘවරයා තමයි චෙෆ් මාරි ඇන්තෝනි කියන්නේ. ඉතින් මේ චෙෆ්ගේ මැදිහත් වීමෙන් පටන් ගත්ත මේකේ ප්‍රතිඵලයක් තමයි මේ යුනිෆෝම් එක එළියට ආවේ. කාලේදී යුනිෆෝම් එකක් තිබ්බේ නැහැ. නමුත් මෙතනින් එහාට ওই 1820-30 කියන කාලේදී මේකට යුනිෆෝම් එකක් කියලා දෙයක්, ඉලැඳුමක් කියන දෙයක් සමාජගත කරා. ඉතින් මේකේ මුල් ස්ටෙප් එක කිව්වා වගේ මේ චෙෆ්ගේ තමයි තියෙන්නේ. 1850 80 70 ඔන්න ඔය කාලය වෙනකොට අර ෂෙෆ් විසින් ආරම්භ කරපු ඒ සොසයිටි එක එහෙම නැත්නම් මේ සූපවේදය කියන දේ මිනිස්සු අතරට ගිහිල්ලා මිනිස්සු මේ දේවල් පිළි අරගෙන ඒගොල්ලෝ ඒවා ක්‍රියාත්මක කරන්න ගත්තා. ඉතින් මේක ප්‍රතිඵලයක් විදිහට 1850 70 80 කියන කාලය වෙනකොට මේ යුනිෆෝම් එකට එකතු වුණා ඒප්‍රන් එක, නෙක්ටයි කියන කොටස් දෙක. ඉතින් මේකෙදී මිනිස්සු තව තවත් මේ දේවල් වැළඳ ගන්න ගත්තා. ඒකේ තවත් ප්‍රතිඵලයක් විදියට 1880 900 වෙනකොට ෂෙෆ් හැට් එක ආවා. ඒ කියන්නේ මේ යුනිෆෝම් එකට එකතු වුණා ෂෙෆ් හැට් එක.
මෙතනින් එහාට ගියාට පස්සේ 1950 වගේ කාලය වෙනකොට මේක පටන් ගත්තේ නිර්මාතෘවරයා වුණේ ප්‍රංශ ජාතිකයෙක්. ඉතින් ප්‍රංශය මුල් කරගත් මේ සූපවේදය වර්ල්ඩ් වයිඩ් වෙන්න ගත්ත මෙන්න මේ 1900ත් 1950ත් කියන අතර කාලේ. ඒ වගේම තමයි යුනිෆෝම් එකේ ඔයාලා දන්නවා චෙෆ් ජැකට් එකේ ඔයාලා දන්නවා මේ ඉදිරිපස ඒකේ තියෙන ඩබල් ලේයර් එකක්. ඔන්න ඔය ලේයර් එක ස්ටෑන්ඩඩ් එකක් උනේ ඔන්න ඔය කාලේ වගේ වෙනකොට තමයි ඒ කියන්නේ 1900ත් 1950ත් අතර කාලෙදි තමයි යුනිෆෝම් එකත් වර්ල්ඩ් වයිඩ් වෙලා යුනිෆෝම් එකේ තැනට එන්න ඕන කියන තැනට වැඩ කරන්න ගත්තේ අපේ ෂෙප්ලා ඔන්න ඔය කාලෙදි තමයි. අනිත් වැදගත්ම කාරණාව ඔයාලා දන්නවා හයිජීන් හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි කියන දේවල් තව තවත් එකතු වෙන්න මුල් වෙච්ච කාලේ තමයි ඔන්න ඔය කාලේ. ඒ කියන්නේ මුල් කාලේදී ඕවා තිබ්බේ නැහැ. නමුත් ඕක ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට යනකොට මෙන්න මේ කාලවකවානු වෙනකොට මේගොල්ලෝ තව තවත් මේවා පිළිපදින්න එහෙම නැත්නම් මේවා ෆලෝ කරන්න ගත්තා. ස්ටෙප් බයි ස්ටෙප් ඉම්ප්‍රූව් වෙච්ච මේ යුනිෆෝම් එක 1950 1980 කාලය වෙනකොට දැන් මේ දක්වා තිබ්බේ ට්‍රැඩිෂනල් විදියට ඒ කියන්නේ ට්‍රැඩිෂනල් කිචන් එකක් විදියට තමයි උකරි ක්‍රමයක් තමයි තිබ්බේ. එතනින් එහාට දැන් වර්තමානයේ වෙනකොට අපි මේ මොඩර්න් උකරි කලාවනේ ගෙනියන්නේ. ඉතින් ඔන්න ඕකට පාදක වෙච්ච කාලය තමයි ඔන්න 1950-80 කියන්නේ. ඔන්න ඔය කාලෙදී තවත් වෙච්ච එක සිදුවීමක් තමයි සේෆ්ටි ෂූස් එක එන්නේ මෙන්න මේ කාලෙදී. ඒකට හේතුවත් මම කියලා දීලා ඇති. අපි මේ පාඩම ඉස්සරහදී මේ දේවල් ගැන කතා කරනවා. දැනට මතක තියාගන්න මේ කාලෙදී තමයි මොඩර්න් කිචන් එක ස්ටාර්ට් උනේ. ඒ වගේම තමයි සේෆ්ටි ෂූස් එක අපේ යුනිෆෝම් එකට එකතු උනේ. මොකද මේ කාලේ වෙනකොට ලොකු විප්ලවයක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේක මිනිස්සු අතරට වර්ල්ඩ් වයිඩ් විදියට තව තවත් ඇතුළත් වෙන්න ගත්තා. මේ විදියට ඩිවලොප් වෙච්ච මේ යුනිෆෝම් එක ෂෙෆ් යුනිෆෝම් එක 1980 පස්සේ කියන්නේ 2000 වගේ වෙනකොට යුනිෆෝම් එකේ මොඩර්න් ටයිප් එකට ඒකේ ඩිවලොප් වුණා. ඒ වගේම තමයි හොටෙල්ස් වලට රෙස්ටෝරන්ට් වලට මේක නැතුවම බැරි එකක් වුණා. ඒ වගේම තමයි මේකට අලුත් දේවල් ඒ කියන්නේ හයිජීන් කියන දේවල් ඊළඟට පර්සනල් හයිජීන් වගේම හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි මේ හැම දෙයක්ම මේකට එකතු වෙලා මේක වර්ල්ඩ් වයිඩ් විදියට මේ දක්වා ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ ඉතිහාසයත් එක්ක ෂෙෆ් යුනිෆෝම් එකේ එවොලූෂන් එක ඔයාලට ලොකු හෙල්ප් එකක් වෙන්න ඇති මේක ගැන අයිඩියාවක් ගන්න. එතනින් එහාට බලමු වර්තමානයේ වෙනකොට මේ යුනිෆෝම් එකේ තියෙන කොටස් මොනවාද? ඒකේ වැදගත්කම් මොනවාද කියලා. මේකෙදි මම දැන් කතා කරන්නේ වර්තමානයේ අපේ ෂෙෆ් යුනිෆෝම් එකේ තියෙන කොටස් මොනවාද? ඒකේ අදහස් මොනවාද කියලා. ඒකෙදි පළවෙනි එක තමයි හැට් එක, ෂෙෆ් හැට් එක. මොකද මේ ෂෙෆ් හැට් එකකින් කරන්නේ? ෂෙෆ් හැට් එකකින් කරන්නේ ඔයාලා දන්නවා ගැහණු ළමයි පිරිමි ළමයි කියලා මේකෙදි ભેදයක් නැහැ. අපේ hair එක control කරන එක. ඒ කියන්නේ අපි කෑම බීම හදන වෙලාවට ඒකේ අපේ කොණ්ඩේ වැටෙන්න පුළුවන්. අපේ තියෙන ඔළුවේ තියෙන දේවල් වැටෙන්න පුළුවන්. ඒ දේවල් වළක්ව ගන්න තමයි අපි හැට් එකක් යූස් කරන්නේ. මේකෙදි මෙහෙම දෙයක්ත් තියෙනවා. ෂෙෆ් හැට් එකේ height එක අනුව පොසිෂන් එක තීරණය වෙනවා. මේකෙදි වර්තමානයේ වෙනකොට මේක ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් මුල් කාලයේදී හැට් එකත් එක්ක පොසිෂන් එක තීරණය වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සීනියර් පොසිෂන් එකක් නම් හැට් එක ටිකක් ඒ කියන්නේ ලොන් හැට් එකක් දානවා. සාමාන්‍ය ජූනියර් පොසිෂන් එක එහෙම නැත්නම් ට්‍රේනි කෙනෙක් වගේ නම් ෂෝට් හැට් එක දානවා. මේක ඔයාලගේ නොලෙජ් එකට තමයි මම කියන්නේ. නමුත් මතක තියාගන්න වර්තමානයේදී සීනියර්ලා ජූනියර්ලා එක විදියට එක සයිස් එකේ හැට් යූස් කරනවා. නමුත් මතක තියාගන්න මේකෙදී වැදගත්ම දේ තමයි අපේ hair control කරන එක. ඊළඟට යනකොට එන පාර්ට් එක තමයි නෙක් ටයි එක කියන්නේ. ඔයාලට වර්තමානයේ ෂෙෆ් යුනිෆෝම් එකේදී ගොඩක් වෙලාවට මේක දකින්න ලැබෙන්නේ නැහැ. මොකද හේතුව දැන් ඔයාලා දන්නවද මෙන්න මේ ජැකට් එකේ මෙන්න මේ කොටස තියෙනවා. පොඩි කොටසක් තියෙනවා. කලින් මෙන්න මේ කොටස තිබ්බේ නෑ ෂෙෆ් ජැකට් එකේ. ඒක වෙනුවට තිබ්බා නෙක් ටයි එකක්. හරිද? දැන් වර්තමානයේ වෙනකොට මේ නෙක් ටයි එක ගොඩාක් යුනිෆෝම් එකෙන් ඈත් වෙලා තියෙනවා. ඒ වෙනුවට තමයි මෙන්න මේ කොටස දාලා තියෙන්නේ. ඒකෙන් වෙන්නේ ඔයාලා දන්නවද මේ අපි දැන් ඔය හොට් කිචන් එකක එහෙම නැත්නම් ඔයාලා දන්නව ෂෙෆ්ලා කියන්නේ බිසි වෙලාවට ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන පිරිසක්. ඉතින් මේ වෙලාවට දහඩිය දානවා ඊට පස්සේ ඒවෙන් පේ ෆුඩ් එකට වෙන්න පුළුවන් හානි වළක්ව ගන්න තමයි වැඩ කරන වෙලාවට ඒකෙන් වෙන්න තියෙන ඉෆෙක්ට් එක වළක්ව ගන්න තමයි මෙන්න මේ කොටස
ෂෙප් හැට් එකකින් පස්සේ අපි යන්නේ අපේ යුනිෆෝම් එකේ බෙස්ම පාර්ට් එක. ඒ තමයි අපේ ජැකට් එක. ඔයාලා දන්නවා මේ වෙනකොට ස්ටෙප් බයි ස්ටෙප් ඇවිල්ලා දැන් හරි ලස්සන යුනිෆෝම් තියෙනවා. මේකෙදි ඔයාලා දන්නවද ඇයි අපි මේ වයිට් කලර් ජැකට් එකක් එහෙම නැත්නම් යුනිෆෝම් එකක් මහන්නේ කියලා. වයිට් කියන්නේ විසිබල්. ඒ කියන්නේ අපිට අපේ යුනිෆෝම් එක ඩර්ටි වෙලා නම් එහෙම නැත්නම් මොනවා හරි පැල්ලම් වගේ දේවල් තියෙනවා නම් අපිට පුළුවන් ලේසියෙන්ම අඳුර ගන්න. මේකෙදි තවත් වැදගත් දෙයක් තමයි කිචන් එකේ වැඩ කරනකොට ගොඩාක් රස්නෙත් එක්ක වැඩ කරන්නේ. ඔයාලා දන්නවා වයිට් ඇඳුමකට පුළුවන් ඒ රස්නය නැවත හරවලා යවන්න. ඒ කියන්නේ ඩාර්ක් කලර් එකක් යූස් කරනකොට ඔයාලා දන්නවා දැන් අපි එළියට එහෙම යනකොට වයිට් කලර් එකක් ඇඳන් ගියාම ටිකක් කම්ෆර්ටබල් වගේ. ඒ තියරියම තමයි මෙතනදිත් යූස් කරන්නේ. වයිට් ජැකට් එක ඇඳලා පස්සේ ඒකේ කම්ෆර්ටබල් ගතිය වැඩි. ඒ කියන්නේ එන රස්නේ තරමක් දුරට අපිට රිඩියුස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා දන්නවද ඇයි අපි මේ ගොඩක් මේ ලොන්ග් ස්ලීව්ස් පාවිච්චි කරන්නේ කියලා. ඒකට හේතුව තමයි අපේ අතපය ආරක්ෂා කරගන්න ඕනේ. ඒක වැඩ කරනකොට පුළුවන් හැම වෙලාවකම අපි මේක නවන්නේ නැතුව දිගටම තියාගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් අපේ අත් දෙක ආරක්ෂා කරගන්න. ක්‍රොස් කන්ටමිනේෂන් එක, ඒ කියන්නේ ඒව වළක්ව ගන්නත් මේක ගොඩක් ඉවහල් වෙනවා හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි එකට. මේ වගේ කරුණු කාරණා ගොඩක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වගේ යුනිෆෝම් එකක් මහලා තියෙන්නේ. ඊළඟ වැදගත් පාර්ට් එක තමයි ඒප්‍රන් එක කියන්නේ. ඒප්‍රන් එකේදී වෙන්නේ මේ සුදට තියෙන යුනිෆෝම් එක අපි සේව් කරගන්න. ඒ කියන්නේ ජරා වෙන්න නොදී BBC ඔපරේෂන් එකත් එක්ක වැඩ කරන වෙලාවට අපිට යුනිෆෝම් එක ගැන බලන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට ඒප්‍රන් එකෙන් කරන්නේ අපේ යුනිෆෝම් එක සේව් කරනවා. ඒ අපි රස්නෙත් එක්ක වැඩ කරනවා. ඒ වගේම තමයි ඒක තවත් ආරක්ෂාවක්. ඒ කියන්නේ ඉන්දරත් එක්ක වැඩ කරනකොට, තෙල් එක්ක වැඩ කරනකොට ඇඟේ වදින්න නොදී අපිව ආරක්ෂා කරන්නේ ඒප්‍රන් එකෙන් තමයි. ඒ නිසා ඔන්න ඔය වගේ දේවල් එක අපිට ඒප්‍රන් එක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම මේ ඒප්‍රන් එක යූස් කරනකොට සාමාන්‍යයෙන් අපි හොට් කිචන් එකක වැඩ කරනවා නම් අපි ෆුල් ඒප්‍රන් එකක් තමයි යූස් කරන්න ඕන අනිවාර්යයෙන්ම. හරි. ඊළඟට අපි බලමු පෑන්ට් එක. අපි සාමාන්‍යයෙන් පෑන්ට් එකක් යූස් කරනකොට අපිට සාමාන්‍ය පෑන්ට් එකක් යූස් කරන්න පුළුවන්. මේකෙදි තියෙනවා වැදගත්ම දේ තමයි අපි අඳින කලිසම ගොඩාක් කම්ෆර්ටබල් වෙන්නේ. හැම වෙලේම වැඩ කරනකොට බිසි. එතකොට අපි ටයිට් කලිසමක් ඇඳුත් මොකද වෙන්නේ? අපිට මූව් වෙන්න අමාරුයි. ඉතින් ඒ වගේ දේවල් එක්ක අපි පෑන්ට් එකක් යූස් කරනකොට කම්ෆර්ටබල් වෙන්න ඕනේ. ඒ වගේම තමයි රස්නෙට ඔරොත්තු දෙන මැටීරියල් එකක් වෙන්න ඕනේ. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් ජැකට් එක ඊට පස්සේ පෑන්ට් එක කොටන් වලින් තමයි මහන්නේ. ඒ නිසා ඒකට හේතුව තමයි හීට් එක කන්ට්‍රෝල් කරන්න වගේම කම්ෆර්ටබල් වෙන්න. සේෆ්ටි ෂූස් එක. සේෆ්ටි ෂූස් එක ගැන කතා කරනකොට මම කලින් පාඩමෙන් කියලා දුන්නා ඇයි අපි සේෆ්ටි ෂූස් එකක් යූස් කරන්නේ. සමහර වෙලාවට අපි කිචන් එකේ වැඩ කරනකොට ලිස්සලා වැටෙන්න පුළුවන්. ඊට පස්සේ කකුල උඩට මොනවා හරි හෙවි දෙයක් වැටුණට පස්සේ කකුල ආරක්ෂා කරගන්න ඕන ඔය දේවල් එක්ක අපි අනිවාර්යෙන් සේෆ්ටි ෂූස් එකක් යූස් කරනවා. එහෙම නැති වුණොත් ඒක රිස්ක් එකක්. වර්තමානයේ වෙනකොට ඔයාලා දන්නවා කිචන් එකක් ඇතුළට යනකොට rules and regulation වල තියෙන අනිවාර්යෙන් safety shoes දෙකක් use කරන්න. ඒකට ප්‍රධානම හේතුව තමයි health and safety. මොකද මේ කිචන් ටවල් එක කියන්නේ. ඔයාලා දකින්න සමහර chefලාගේ මේ apron එකත් එක්ක තියෙන side එකේ පොඩි ටවල් එකක්. මේක use කරන්නේ සාමාන්‍යයෙන් අපි ඔය දන්නවා heat වෙච්ච handle එකක් තියෙන pot එකක් අල්ලන්න අපිට අනිවාර්යයෙන්ම cloth එකක් ඕන. වර්තමානයේ වෙනකොට මේකෙදී ගොඩක් තැන් වලදී අපිට යූස් කරන්න දෙන්නේ නැහැ. අපිට යූස් කරන්න පුළුවන් oven gloves එකක් එහෙම නැත්නම් ටිෂු විතරයි. හරි ඊළඟට අපි කතා කරමු චෙප් ජැකට් එකේ තියෙන main features ටික. මොනවද මේ ප්‍රධාන කොටස් ටික මේ ජැකට් එකේ තියෙන? ඒකෙදි පළවෙනිම වැදගත්ම දේ තමයි මෙන්න මේ බටන්. ඒකේ පළවෙනි දේ තමයි emergency අවස්ථාවකදී අපිට ලේසියෙන්ම මෙන්න මේ ජැකට් එක ගලවලා අයින් කරන්න පුළුවන් වෙන්න ඕන නිසා තමයි මෙන්න මේ විදිහේ බටන් එකක් නිර්මාණය කරලා තියෙන්නේ. පර්මනන්ට් බටන් එකක් දැම්මොත් ඔයාට මේක ගලවන්න වෙලාව යනවා. මේ දේවල් නිසා මේක health and safety. ඒ නිසා අපේ safety එකට තමයි මොකද අපි රස්නෙත් එක්ක වැඩ කරන මොනවා හරි ඇඟට වැටුනොත් එහෙම අපි මේව ශනිකව අයින් කරලා දාන්න ඕනේ. ඒකට හේතුවක් විදිහට තමයි මෙන්න මේ බටන් මෙන්න මේ විදිහට එන්න හේතුව. හරි ඊළඟට ඇයි මේ චෙප් ජැකට් එකක් ඩබල් ලේයර් ඇවිල්ලා තියෙන්නේ? ඒ කියන්නේ ඔයාලා දන්නවා මේ පපුව ප්‍රදේශයට රස්නේ ගොඩක් වදින්න හොඳ නැහැ. ඒක කන්ට්‍රෝල් කරන්න තමයි මේ ඩබල් ලේයර් එකක් තියෙන්නේ. බිසි වෙලා ඉන්න වෙලාවට අපේ ඩර්ටි වුණොත් යුනිෆෝම් එක අපිට ඇක්ෂන් එකකට යන්න වෙනවා. අපිට වෙන එළියට යන්න වෙනවා, ගෙස්ලා ඉස්සරහට යන්න වෙනවා. අපේ ජැකට් එක ඩර්ටි වෙලා. ඒක කරන්න පුළුවන් මේක අප් ඇන්ඩ් ඩවුන්. ඒ කියන්නේ මේක උඩ යට මාරු කරන්න පුළුවන් හැකියාවකුත් තියෙන මෙන්න මේ බටන් එකත් එක්ක. ඒක මේ උඩ ලේයර් එක උඩේ තියෙන ගමන් යට ලේයර් එක උඩට දාන්න පුළුවන්. මේ ඩබල් ලේයර් එකේ තියෙන වාසියක් තමයි. ඔන්න ඔය දේවල් මතක තියාගන්න. අනිත් වැදගත්ම පොයින්ට් එක තමයි මෙන්න මේ පොකට්. මෙන්න මේ පොකට් එක මේ
සයිඩ් එකනු පොකට් එකක් තියෙනවා. ඒකට හේතුව තමයි අපිට පුළුවන් පෙන් එකක් යූස් කරන්න, අපිට තර්මෝමීටර් යූස් කරනවා, ඊට පස්සේ කිචන් ටූල් යූස් කරනවා. ඒ දේවල් වලට තමයි සාමාන්‍යයෙන් මේ සයිඩ් පොකට් එහෙම නැත්නම් මේ පොකට් එක යූස් කරන්න. එතනින් එහාට ගියාට පස්සේ මම ඔයාලට මේ වෙනකොටත් මේ දේ ගැන කියලා තියෙන්නේ තමයි මේ ලොන්ග් ස්ලීව්ස්. ඒකත් මේ ජැකට් එකේම කොටසක්. මේ හැම දෙයක්ම මේ යුනිෆෝම් එකේ එකතුවක්. ඒ නිසා ඔයාලගේ නොලෙජ් එකට එහෙම නැත්නම් ඔයාගේ දැනුමට මම මේ කියපු දේවල් ඔලුවට දාගන්න. මොකද අනිවාර්යයෙන්ම මේ දේවල් ඔයාලට වැදගත් වෙනවා. ඔයාලා දකින්නවද මේ අපේ ෂෙෆ් යුනිෆෝම් එකේ බටන් 10ක් තියෙනවා. අවසාන කොටසට එනකොට මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ බටන් 10 තේරුම ගැන. හරි එහෙනම් අපි බලමු මොකද්ද මේ තේරුම කියන්නේ. පළවෙනි එකකින් කියන්නේ අපේ පිරිසිදුකම ක්ලීනස් එක. දෙවෙනි කාරණාව තමයි ඩිසිප්ලින් කියන්නේ විනය. එතනින් එහාට ගියාට පස්සේ තුන්වෙනි කාරණාව තමයි අපේ ප්‍රොෆෙෂන් එක. ඒ කියන්නේ වෘත්තිමයභාවය. ඊළඟ කාරණාව හතරවෙනි එක පන්චුවලිටි. ඒ කියන්නේ වෙලාවට වැඩ කිරීම. පස්වෙනි කාරණාව තමයි පේෂන් ඉවසීම. හයවෙනි එක තමයි අපේ ක්‍රියේටිවිටි එක. මේක අනිවාර්යෙන් ෂෙෆ් කෙනෙක්ට තියෙන්න ඕන දෙයක්. නිර්මාණශීලීත්වය. ඊළඟට තමයි ලීඩර්ෂිප්. මේකත් ගොඩක්ම වැදගත් වෙන කාරණාවක් නායකත්වය. ඊළඟට රෙස්පොන්සිබිලිටි එක. ඒ වගේම තමයි ඩෙඩිකේෂන් කැපවීම. මේකත් අනිවාර්යයෙන්ම ෂෙෆ් කෙනෙක්ට අවශ්‍යම දෙයක්. ඊළඟට රෙස්පෙක්ට් ගෞරවය කියන කාරණා 10 ඇතුළත් කළා තමයි බටන් 10ක් එන්න හේතුව. ඔයාලට තේරෙනවා ඇති මේ ෂෙෆ් කෙනෙක්ගේ චරිතය ගත්තට පස්සේ ෂෙෆ් කෙනෙක්ගේ ජොබ් එක ගත්තට පස්සේ මේ ගොඩාක් අපේ විනයත් එක්ක තමයි යන්නේ. මේ බටන් 10 තිබිය යුතුමයි කියන දෙයක් නැහැ මෙතන. මේකෙදි වෙනස් වෙනවා. ඒ කියන්නේ වර්තමාන වෙනකොට මම කිව්වා මේ ජැකට් එකේ ලොකු වෙනස්කම් තියෙනවා. කලර් සමහර ඒවා වයිට් කලර් එකට අමතරව ග්‍රේ කලර් එක, බ්ලැක් කලර් එක, ඊට අමතරව සමහර කම්පැනිස් වල තියෙන choices අනුව ඒවා මාරු වෙලා තියෙන නිසා මම හිතනවා ඔයාලට දැන් යුනිෆෝම් එක ජැකට් එක ෂෙෆ් යුනිෆෝම් එක ගැන හොඳ අවබෝධයක් ඇති කියලා මතක තියාගන්න. අවසානයේදී ෂෙෆ් යුනිෆෝම් එකක් කියනකොට සාමාන්‍ය යුනිෆෝම් එකක් නෙවෙයි. මේක දාගන්න නම් මේක යූස් කරන්න නම් හොඳ රෙස්පොන්සිබිලිටි එකක් තියෙන, හොඳ නොලෙජ් එකක් තියෙන, හොඳ කැපවීමක්, හොඳ ඉවසීමක් තියෙන මිනිසෙක්ට විතරයි මේ ජැකට් එක දාගන්න පුළුවන්. මම හිතනවා අද කරපු පාඩමෙන් ඔයාලා යුනිෆෝම් එක ගැන ගොඩක් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලන ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඔයාලගේ මොනවා හරි අයිඩියා එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මගෙත් එක්ක ෂෙයා කරගන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් තවත් අලුත් පාඩමකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.